දැන් අපි මම යම් ප්‍රමාණයක් තෝරාගත්තා. හරි? ඒ තෝරාගත්ත අය අතරේ ඒ කියන්නේ අය නෙවෙයි මම ෆයිල් තෝරාගත්තා. හරි? ඒ ෆයිල් අතරේ මුලින්ම අපි යම් ක්‍රමවේදයක් හදාගන්න එපා. අපි හදාගත්ත ක්‍රමවේදය තමයි විමර්ශන බොහෝ දුරට අවසන් වෙච්චා. මුලින්ම. හරි? එතකොට යම් විමර්ශනයක් එකේ තියෙනවා නම් අපිට 100 දක්වා කරන්න සිද්ධ වෙනවා විශාල කාලයකින්. හැබැයි යම් විමර්ශනයක් 99 තියෙනවා නම් තව එකක් කරාම අපිට පුළුවන් මේක කරන්න. ඒ නිසා ඔය විශේෂයෙන්ම ඔය නඩු අපි තෝරාගත්ත අවසාන අධියරේ තියෙන ඒවා. හරි? අපි මේක අවසන් කරන ක්‍රමවේදය ගත්තේ එහෙම. එතකොට ඔබ සඳහන් කරපු ඔය සහකරු සම්බන්ධයෙන් වන ඒවා විමර්ශන බොහෝ දුරට අවසන් කර තිබුණේ. ඒ නිසා මා ඔබට කියනවා අපි ඉතාම කෙටි කාලෙකින් ඕක සම්බන්ධයෙන් නඩු පවරනවා. මොකද අපිට විමර්ශන අවසන් කරන්න පුළුවන් එහෙම. ඒ වගේ තමයි අපි ඉස්සරහටත් අවසාන අධියරේ තියෙන ඒවා ඉවර කරගෙන යනවා. නැත්තම් මේ බෑක්ලොග් එක ක්ලියර් කරන එක ලොකු චැලෙන්ජ් එකක්. ඒ නිසා කිසිම වෙලාවක පුද්ගලයා මත තීරණය කරේ නැහැ. හැබැයි අපි එක දෙයක් කරා. ඒ තමයි ආණ්ඩුව පැත්තෙන් චෝදනාවක් එල්ල වුණා අපිට විරුද්ධ වන පාර්ශව වලට අපි ඉක්මනින් ඒක ඔබතුමා කරන ප්‍රකාශයයි ඒ ප්‍රකාශයයි අතර ඒක නිසා තමයි මම මේ කියන්නේ සියලු දෙනා දැනගත යුතු කියලා මම කිව්වේ මේ නඩු පැවරීම් වලට කිසිම ආකාරයක ආණ්ඩුවේ සම්බන්ධයක් නැහැ. හරි? දැන් ඒක නිසා මම කියන්නේ ආණ්ඩුවේ දේශපාලඥයන්ටයි විපක්ෂයේ දේශපාලඥයන්ටයි දෙගොල්ලොන්ටම කරුණා කරලා අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව කියලා 2023 අංක 9න් හදපු කොමිෂන් සභාව මොකක්ද කියලා තේරුම් ගන්න. හරි? දෙගොල්ලම කරුණා කරලා කියවලා බලන්න මේ මොකක්ද කියලා. ඒ හින්දා දෙගොල්ලොන්ටම මේ මං කියන එක අදාළයි. හරි? මෙහි කිසිම ආකාරයක එහෙම තෝරා ගැනීමකුත් නැහැ. ඒගොල්ලෝ අපිට කියලාත් නැහැ. කියන්න විදිහකුත් නැහැ. ඒ නිසා ඒ තෝරා ගැනීම සහ ඔවුන්ගේ ප්‍රකාශ අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේක තෝරා ගැනීමක් නෙමෙයි කරේ. මම එන්න කලින් මේ කොමිෂන් සභාව විසින් යම් ලැයිස්තුවක් සකස් කරලා තිබුණා. ඒ ලැයිස්තුවට අරගෙන තිබුණේ high profile කියන ඒවා. grand corruption සහ අන්තර්ජාතික පිළිගැනීමක් තියෙනවා PEP කියලා. politically exposed persons. ඒගොල්ලන්ට එන ඒවා සම්බන්ධයෙන් මේ ගොඩ ගැහිලා තියෙන නඩු පිළිබඳව. ඒ ලැයිස්තුව 300 ගානක ලැයිස්තුවක්. ඒ ලැයිස්තුව මං එනකොටත් හදලා තිබුණා. ඒ ලැයිස්තුව මේ ආණ්ඩුවෙන්නත් කලින් හදලා තිබ්බා. ඒ කියන්නේ මේ කොමිෂන් සභාව දැන් පවතින කොමිෂන් සභාව පත් වෙලා තියෙන්නේ 2024 ජනවාරි මාසේ. එතකොට මේ ජනාධිපතිවරයා පත් වෙන්නේ සැප්තැම්බර් මාසෙනේ. හරි? ඒ ලැයිස්තුව හදලා තියෙන්නේ ඊට පෙර. එතකොට ඒ ලැයිස්තුව අනුව තමයි මම බැලුවේ ඒ වයින් වඩා ඉක්මනින් ඉවර කරන්න පුළුවන් නඩු. ඒ නිසා මේකයි අර ප්‍රකාශය අතර කිසිම සම්බන්ධයක් නැහැ. එහෙම සම්බන්ධයක් තියෙන බවට යම් දේශපාලඥයෙක් මොන පැත්තක හරි මේ 118 වන වගන්තියේ තියෙන අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම සභාවට අපහාස වෙන යම් ප්‍රකාශයක් කරොත් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගන්න මං දෙපාරක් හිතන්නේ.